8යි 9යි 10යි 11යි 12යි 13යි සත්ව සංගණන සමීක්ෂණ ෆෝම් එකක් ඔන්න පිළිගුවා. සත්විති පත්තරේ නැති විස්තරේ අටයි 9යි 10යි 11යි 12යි 13යි 13ක් කියනවා රිලව්. ඔයාලා ගණන් කරන්න අර පැත්තේ ගණන් කරන්න. ඔව් දැන් මේ ටික හරි. ෆොටෝ ගන්න. සුජි ෆොටෝ ගන්න ෆොටෝ. සුජි මේ ෆොටෝත් ගහුවා නේ. ෆොටෝ ගහපුවා ටිකක් අරගෙන අපි ගණන් කරලා බලමු. දැන් ඔක්කොම ආවා 20 ගණක් ආවා. දැන් වෙලාවත් හරියගෙන ඉන්නේ. ඒකනේ. ඔයා මේ ඥාති හරින්න අද මේ උරුණාගල සම්බේ කොල් පිටින්. සත්ව සංගණන සමීක්ෂණ ෆෝම් එකක් ඔන්න පිළිගුවා. අපේ වත්තේ නම් මේ වෙලාවේ හිටියේ ලිලව් 3යි. ඔව් අද ඊටමත්ම තියෙන තොරතුරු අනුව ඊටමත්ම සාර්ථකව සත්ව සංගණනයේට රටේ අති බහුතර ජනතාවක් වතු හිමියෝ ඉඩම් හිමියෝ වගා හිමියෝ සම්බන්ධ වෙලා තියෙනවා බොහොම උනන්දුවෙන්. මෙතනදී විශේෂයෙන්ම මගේ වත්තේත් අපේ මගේ බිරිඳ මගේ පුතා ඒ ගණන් කිරීමේ කටයුතු වලට සම්බන්ධ වුණා. පර්චේස් 60කට ආසන්න පොඩි ඉඩම් කැපැල්ලක් නිසා ඒ අයිට එක කරන්න පුළුවන්. ඒ නිසා මගේ වත්තේත් රිලව් 3 දෙනෙක් මේනකොට ඉඳලා තියෙනවා. මම එතන ඉන්නේ නැතුව මම ආවා මට ආසන්නම විහාරස්ථාන දෙකක් තියෙනවා. සල්ලහර විහාරස්ථානේ වේරගල රජමහා විහාරයට ආවා. අපි හාමුදුරන් වහන්සේලා සම්බන්ධ වෙලා ඒ මොහොතේ ඒ සංගණන කටයුත්තට සමීක්ෂණ කටයුත්තට මම පෞද්ගලිකවම සම්බන්ධ වුණා. ඒ අනුව එම භූමියේ ඒ වෙලාවේ 38ක ප්‍රමාණයක් රිලව් 38ක ප්‍රමාණයක් දර්ශනීය වුණා. හැබැයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා සම්බන්ධ වෙන බව තමයි ඇත්තටම හාමුදුරන් වහන්සේලා ප්‍රකාශ කළේ. කොහොම නමුත් මේ කටයුත්ත පොදුවේ ගත්තොත් සාර්ථක වෙලයි තියෙනවයි කියන කාරණේට අපිට තොරතුරු ගොඩක් ලැබිලා තියෙනවා, මෙසේජ් ගොඩක් ලැබිලා තියෙනවා. ඒ අනුව රටේ සියලුම ජනතාවට අපේ නිලධාරීන් සියලු දෙනාටම මේට සම්බන්ධ වුණු ගොවි නායකයෝ, ගොවි ජනතාව, අනිකුත් සියලුම ජනතාව, පරිසර වේදීන්, මාධ්‍ය වේදීන්, මාධ්‍ය ආයතනවල විශාල කාර්යභාරයක් මේකට ඇත්තරම දායක වුණා. ඒ සියලුම දෙනාට අපි ඉතාමත්ම ගෞරවාන්විතව මේ වෙලාවේ ස්තුති කරනවා. විශේෂයෙන්ම මේක හාස්‍යයට ලක් කරමින් උපහාසයට ලක් කරමින් විවිධාකාර විදිහේ මැදිහත් වීම කරපු අයත් මේ වෙලාවේ බොහොම ඕනකමින් මතක් කරනවා. මොකද ඒගොල්ලෝ ඒ කරපු වැඩෙන් ඇත්තටම මේක සමාජයේ ලොකු අවධානයක් හැදුනා. ඊට පස්සේ හැමෝටම මේකට උත්තර දෙන්න පටන් ගත්තා. රටේ විද්වතුන්, බුද්ධිමතුන්, මහාචාර්යවරුන් ඔක්කොම ටික පරිසර වේදින් එළියට බහින්න පටන් ගත්තා. එමනම් මෙන්න මේකත් එක්ක අපි විශ්වාස කරනවා රිලවා, වඳුරා, දඬුලේන, මොනරා මේ පිළිබඳව හොඳ දත්තයක්
අපිට ලබා ගන්න පුළුවන්. ඒ දත්ත පදනම් කරගෙන අපිට අනිවාර්යයෙන්ම ඊළඟ පියවර මොකක්ද කියන කාරණේට අදාළව සාකච්ඡා කරලා අපිට එතෙන්ද ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඒ නිසා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මුළු රටම එකම වෙලාවකට ලක්ෂ ගාණක් ජනතාව සම්බන්ධ වෙච්ච සමීක්ෂණ කටයුත්තක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේක සුවිශේෂී අවස්ථාවක් විදියට මේ වෙලාවේ හඳුන්වනවා. සියලුම දෙනාට මේකට දායක වුණු හැම කෙනෙකුටම අපි නැවත වතාවක් ගෞරවණීය ස්තුතිය පුද කරනවා අපි අමාත්‍යාංශ විදියට රජයේ විදියට.